ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාවද මැජිෂියන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න ඔය තුලා ඉන්නේ ටැරොට් එක බලනවා thumbnail එකේ දකින්න ඇති. මොකද්ද අද මාතෘකාව? එහෙම නැත්නම් මොකද්ද අද ප්‍රශ්නය කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ප්‍රශ්නයක් නෙවෙයි මේක collective reading එකක්. මේ collective reading එකේදී අපි ඔයාගේ වර්තමාන තත්ත්වය තමයි read කරන්නේ. ඒ කියන්නේ ඔයා මේ දවස්වල ප්‍රශ්නයක නම් ඉන්නේ මම දෙනවා ඔයාගේ උත්තරය මේ වීඩියෝ එකේදී. ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා හැමෝටම. රයිට්. ඉතින් මේක තමයි ඔයාගේ දැන් ඔයා ඉන්න ප්‍රශ්නයක නම් ඔයාට හොඳම වීඩියෝ එක මේක හම්බ වෙච්ච. හරි. එහෙනම් අපි යන් රීඩින් එකට. ඔව් මේ වෙලාවේ ඔයාගේ සිටුේෂන් එක මොකක්ද දන්නවද? අපි ගත්තොත් එහෙම දැන් සමහර අයගේ තියෙන විදේශගත වීම. සමහර අයගේ තියෙනවා ඒ වගේ ලොකු ටාස්ක් එකක්. ලොකු ටාස්ක් එකක් මේ වෙලාවේ තියෙනවා. හැබැයි ඒකට නීතිමය ප්‍රශ්නයක් ඇවිල්ලා වගේ. නීතිමය බාධාවක් එන ගමන් තියෙනවා වගේ. නීතිය කියලා කියන්නේ අපි මේ ආයතනම බයි කවුරු හරි කියන දෙයක්, කවුරු හරි කරන දෙයක් මේ හැමදේම නීතිමය බාධාවක් වෙන්න පුළුවන්. රයිට්? ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මේ වෙලාව වාට බාධාවක් වෙන්නේ. මේ වෙලාව වාට ගැටලුකාරී තත්ත්වයක් වෙන්නේ කියන එක තමයි මේකෙදි අපි අදහස් කරන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයකට ඔයා මැදි වෙලා, ඒ වගේ අපහසුතාවයකටපත් වෙලා එහෙම නැත්නම් පත් වෙමින් තියෙනවා. හරි ඒ වගේ කතාවක් තමයි වර්තමානය තුල ඔයා අත් විඳින්නේ මේ වීඩියෝ එක බලනවා නම්. රයිට්. ඉතින් ඒ වගේම මේ දවස්වලදී ඔයාගේ රහසක් එළිදරව් වෙන්න පුළුවන් පරිස්සමට. රයිට්. ඒ කියන්නේ අනිත් අය දැනගන්න. ඔයා නොකියපු දෙයක් පස්සේ කියන්නම් කියලා හිතපු දෙයක් අන්න අනිත් අය දැනගන්නවා. එහෙනම් ඔයාගේ ඔයා නොකියව යුතු දෙයක් අනිත් අය දැනගන්නවා. ඔයාගේ කටින් පිට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයාට වර්තමානයේදී එන්න පුළුවන් කියලා තමයි මේ රීඩින් එකේ කියන්නේ ඔයාගේ සිටුේෂන් එක සම්බන්ධයෙන් තියෙන මේ කලෙක්ටිව් රීඩින් එකේදී මේ වීඩියෝ එක ඔයාලට දකින්න හම්බුනේම මේ ප්‍රශ්නේ ඔළුවේ තියෙන හින්දා කියලායි කියන්නේ. රයිට්. ඉතින් ඒක නිසා සමහර අයගේ මේ වෙලාවේ නිින්ද යන්නෙත් නෑ වගේ. නිින්ද යන්නේ නැති ප්‍රශ්න තාම සමහරට මේ ප්‍රශ්නේ ගොඩක් අයට වෙලා නෑ වෙයි කියන බය විතරයි තියෙන්නේ. හරි. හැබැයි වෙයි කියන බයටත් නිින්ද යන්නේ නෑ. කල්පනා කරනවා. හරි. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේ වෙලාවේ තියෙන්න පුළුවන් කියලා කියනවා. ඔන්න මේ වීඩියෝ එක දකිනවා නම්. හරි. ඉතින් එහෙනම් අර ඕවර්තින්ක් කරනවා කියලා කියන්නේ ඉතින් ඒ ගතිය වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ මේ දවස් ටිකේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලනවා නම්. ඒ විතරක් නෙමෙයි එපා වෙලා කලකිරලා ඉන්න පුළුවන්. දැන් ආදරය සම්බන්ධ ප්‍රශ්නයකින් පීඩා විඳින කෙනෙක් නම් මේ වෙලාවේ එපා වෙලා කලකිරලා ඉන්න වගේ ගතියක් වෙනවා. ආදරය කරන කෙනත් එක්ක ආදරය කරන කෙනාගේ සිටුේෂන් එකත් එක්ක මේ වීඩියෝ එකවත් දකින්නවා නම් ඒ වගේම අපි ගත්තොත් මේකෙදි කලකිරනවා කියන එකේ අදහස සමහරලාට පරණ දේවල් ඔළුවට එන එක පරණ දේවල් හිතේ තියෙන එක වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් ඇවිල්ලා ඔයාට එපා වෙලා කලකිරලා තියෙන පුළුවන් කියන කොටසකුත් මේකේ තියෙනවා මොන වගේ තත්ත්වයක්ද කියලා බලලා තියෙන හින්දා සමහර අය ගොඩක් වෙලාට අපි කියන්නේ මූල්‍යමය නිදහස හොයනවා නම් ඔයාට ඒත් මේ වීඩියෝ එක හම්බෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ මූල්‍යමය නිදහසට ඔයාට දෙන උත්තරය තමයි ෆෝන් එකකින් වැඩ කරන්න පටන් ගන්න කියලා. මම දන්නේ ෆෝන් එකකින් වැඩ කරනවා කියලා කියන්නේ ඔන්ලයින් බිස්නස් වෙන්න පුළුවන්, හැන්ඩල් කරන එක වෙන්න පුළුවන්, දුරින් ඉඳලා උපදෙස් දෙන එක ඔයා යන්න නැතුව වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ෆලෝ කරන්න, ඒ වගේ දේවල් වලට යන්න කියලා තමයි මම ඔයාලට මේ වෙලාවේ ඇඩ්වයිස් එකක් දෙන්නේ. මේක ඒ තරම් සාර්ථකයි. ඒ වගේ දේවල් වලට යන එක කියන්නේ දුරින් ඉඳන් හැන්ඩල් කරන එක සාර්ථකයි කියලා කියන්නේ. ඉතින් ඔයා දැනගන්න ඕන දුරින් ඉඳන් බිස්නස් එක හැන්ඩල් කරන්න. නැත්නම් ජොබ් එකේදී උත්තරයක් දෙන්න තියෙනවා පුළුවන් නම් කෝල් එකක් දීලා කියන්න වගේ. හරි. අන්න ඒ වගේ දේවල් වලට යන්න කියලා මම ඔයාලට ඇඩ්වයිස් එකක් දෙනවා. මේක හොඳයි කියලා. ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා. මූල්‍යමය ප්‍රශ්න වගේ දේවල් තියෙනවා නම් ඔයාට ඉගෙන ගන්න කියලා කියන්නේ. සමහර විට ඉගෙන ගන්න කියලා කියන්නේ මේ කොමර්ස් ඉගෙන ගන්න එක මූල්‍යමය සාක්ෂරතාවය ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි. අලුත් දෙයක් ඉගෙන ගන්න හරි වගේ දැනුම වැඩි කරගන්න දෙයක් ඉගෙන ගන්නවා. රැකියාව වෙන ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරයක් නම් ඒකේ අලුත් දෙයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් අලුත් ජොබ් එකක් කරන කෙනා නම් තව දෙයක් ඉගෙනගෙන මොනවා හරි කරන්න පටන් ගන්නවා. තව දෙයක් හදාarලා අපි කියන ස්වයං රැකියාවක් විදිහට අපි නිකන් කියන්නේ ඔය YouTube AI වලින් මොනවා හරි කරන ඒවා එහෙම නැත්නම් කේක් මහොන් ගැතුම් ඔය වගේ තියෙනවනේ ගොඩාක් নানা ආකාර දේවල් හරි. එහෙම නැත්නම් රෙසින් වලින් කරනවා. වගේ ගොඩාක් කරන දේවල් තියෙනවා ස්වයං රැකියාවක් විදිහට. ඒවා ඉගෙන ගත යුතුයිනේ. ඉතින් මේ කාඩ් එකෙන් කියනවා ඔයා ඉගෙන ගත යුතුමයි කියලා. රයිට්. ඉතින් මම හිතනවා පේන්නේ නැති කියලා. ඉගෙන ගන්න එකයි සල්ලි දෙකම බැලන්ස් එකේ යන්න කියලා තමයි ඔයාට මේක කියන්නේ. ඒ කියන්නේ මූල්‍යමය දේවල් හොයන්න ඔයා දැනුම ගන්න කියන කොටස් තියෙන. ඉතින් කොයි කාලටත් සාධාරණ රීඩින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට මේ වෙලාව වගේ ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ අලුත් දෙයක්, නව දෙයක් ඉගෙන ගැනීම මගින්. එහෙම නැත්නම් අලුත් අධ්‍යාපනයක් සමහරට පරණ පාඩමක් කවුරුහරි ඔයාට උගන්වලා ගිය පාඩමක් වෙන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ ඔයාට කියලා දුන්න පාඩමක් කලින් ගනුදෙනුකදී ඔයාට පොල්ලක් තිබ්බ කවුරුහරි. හැබැයි දැන් ආ පාඩම ඉගෙනගෙන තියෙන. දැන් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. වගේ තත්ත්වයක ඔයා ඉන්න පුළුවන් කියලා තමයි මේකෙදි අපි ගන්න ඕන මොන වගේ දෙයක්ද කියලා බලුවොත් ඔයාගේ ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේ. හැබැයි
අර මෝල්ලෙම නිදහස ලැබෙනවා නම් ලැබෙන්න පුළුවන් කියලා තියෙනවා නම් ඒක තනියම කරන්න ඕන සහ ෆෝන් එකෙන් කරන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් දුර ඉඳන් කරන්න කියලා කියන්නේ. හරි. ඒතකොට ෆෝන් එකම වෙන්න ඕනෙත් නා. ඒ කියන්නේ ලැප්ටොප් එක වෙන්න පුළුවන් ඕනම සංවේදන මාර්ගයක් වෙන්න පුළුවන් නේ. ඉතින් එන්නේ මේ වගේ දේවල් තමයි මේ යූස් කරන්න කියලා කියන්නේ. ඒ වගේම අපි කියන මේ වෙලාවේ දැවෙන ආසාවක් තියෙනවා නම් ඔයාට මේක මේ වීඩියෝ එක සජෙස්ට් වෙන්න පුළුවන්. ලොකු දැවෙන ආශාවක් ඔයාගාව තියෙනවා. ඔයාගේ ඔළුවේ තියෙනවා මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. හැබැයි ඉක්මන් තීරණ ගැනීම වලට බාධාවක් වෙනවා. ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමට බාධාවක් වෙනවා. ඒ කියන්නේ ටිකක් ඉඳලා හෙමින් ප්ලෑන් කරන්න. අදම එපා. ලබන සතියේ කරමු. හරි. අන්න ඒ වගේ. දැන් ලබන මාසේ කරමු. හරි. අන්න ඒ වගේ කල් දාගන්න පොඩි කාලයකට හරි ලොකු අවුරුදු ගණන් කල් දාන්න එපා. ඒ ප්‍රොජෙක්ට් එක අනුව. ඉතින් පොඩි කාලයකට මේක කල් දාලා ඔයා වැඩේ පටන් ගන්න හදිසි වෙන්නේ නැතුව වැඩ පටන් ගන්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඒක නම් මේ වෙලාවේ ඔයා අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ හදිසි නොවන තැනක. හදිසි නොවන විදියට වැඩ කිරීමක. ඒ විතරක් නෙමෙයි. සමහර දෙනෙකුට මේ වීඩියෝ එකේදී අර අපි කියන්නේ සජෙස්ට් වෙනකොට අර ලොකු පීඩනයක ඉන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ලොකු පීඩනයක ඉන්න පුළුවන් කට්ටිය තමයි වැඩිපුරම මේක සජෙස්ට් වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් එතකොට ඒ වගේ නීති ප්‍රශ්න මම අර කිව්වා කලින් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේ දේවල් වලට මේ වෙලාවේ තියෙන සොලියුෂන් එක තමයි අර දුර ඉඳන් වැඩ කරන්න කියන කාරණේම. හරි. ඒ කියන්නේ දුර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් ෆෝන් එකෙන් හරි එහෙම ඒක හැන්ඩල් කරගන්න බලන්න. එතකොට ඔයාලට මේක සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ ලොකුම ප්‍රශ්න මේ කාරණා ටික නම් ඔයාගේ ලොකුම ප්‍රශ්න වලට විසඳුම් ටික අධ්‍යාපනය එහෙම නැත්නම් ඉගෙන ගැනීම මේ වෙලාවේ පාඩමක් ඉගෙන ගැනීම සහ අලුත් ආදායම් මාර්ග වලට යෑම කියන කොටස තමයි වැඩිපුරම මේකෙදි පේන්න තියෙන්නේ. ඒ වගේම එපා වෙලා කලකිරලා තියෙනවා කියලා කියන්නේ ඔයාගේ වැඩවලදී. හැබැයි මේකේ තියෙනවා chance එකක් ගන්න කියලා. තව one last chance. හරි. තව එක අවසාන වතාවක් උත්සාහ කරන්න කියලායි මේ කාඩ් එකේදී කියන්නේ. ඔයා එපා වෙලා කලකිරලා නම් ඉන්නේ. එහෙම නැත්නම් හිත රිදිලා නම් ඉන්නේ මොන හරි දෙයක් නිසා. එහෙම නැත්නම් නිින්දයක් නැතුව නම් ඔයා ඉන්නේ. එක chance එක කරන් බලමු. එතකොට ඔයාගේ වැඩ ටික ඔක්කොම සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉදිරි සති කිහිපයේදී ඉස්සරහ මාසෙට තව ලොකුම ප්‍රශ්නෙට ලොකුම බලාපොරොත්තුවට මේක තමයි මේ වෙලාවේ කළ යුතු හොඳම උත්තරේ. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් ලොකු ගැටලුවක් ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ නම්බරේට WhatsApp message එක දාලා මගෙත් එක ටැරොට් එකක් බලන්න. ඉතින් ටැරොට් එකක් බලලා ඔයාලට ඕන නම් ගයිඩන්ස් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්න උත්තරයක් හදා ගන්න පුළුවන් ඉස්සරහට මොකක්ද කරන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් එතකොට ඔයාගේ ප්‍රශ්නට ටැරොට් වලින් හරිම උත්තරය අපේ එක්ස්පීරියන්ස් එකකින් හරිම උත්තරය හොයලා දෙන්න The Magician ට පුළුවන්. ඒකත් මතක් කරනවා වීඩියෝ එක අන්තිමට. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ මේ වගේම ගිලෙන්න. මෙතනත් ගුරු The Magician.